උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාලට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්නම වෙනවා කියලා. හැබැයි පුතේ උඹට ගොඩක් බඩගිනි නම් එලි වෙනකන් ඉන්න ඕනේ මහා රෑම දඩයන් කරන්නත් පුළුවන්. මොකද කළුවරට හරියට නොපෙනුනාට රෑටත් සිංහයා සිංහයමයි. උන දේ වුණා එවෙන් වැඩක් නැහැ. What's done is done. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඉන්න විදිය වෙනසක් වෙන්න ඕන කියලා. ඔයාට අවංකවම මේ ඉන්න තත්ත්වකින් ගොඩ එන්න ඕනමයි නම් මතක තියාගන්න හෙට එලි වෙද්දි මේ සියල්ල ඔයාට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම කතාවක් තියෙනවා. කළුවර සදාකාලික නෑ, එලි වෙනවා. අඳුරු කාල ගෙවිලා හොඳ කාල එනකන් අල්ලන් ඉන්න